ඉතින් ආයිබෝවන් මිත්‍රවරුනි අදත් ආරක්ෂාකාරී දවසක් හැමෝටම නිරෝගීමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක පටන් ගන්නවා. අද කතා කරන්නේ අපි කාරණා දෙකක් ගැන කතා කරනවා. දැන් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ දැන් මේ කාරණා දෙකම කතා කරාට පස්සේ සමහරව කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් තොපිට මොකද? තොපිට පාන්ද කියලා වගේ අහන්න පුළුවන්. හරිද? එහෙම අදහසකින් නෙමෙයි අපිට අනුන්ගේ කේල් මල් වැඩක් නැහැ. මේ අපි කතා කරන්නේ මේ වැද්දලා සමාජ දේශපාලනික පැත්ත. මිනිසුන්ට දේශපාලනික බලපාන කරුණු ටිකක් තියෙනවා. ඒක මිනිසුන්ට රටේ අනාගතයට නරක විදිහට බලපාන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා අපිට දැනෙන විදිහට මිනිසුන්ට කියනවා. මිනිස්සු ඒක බුද්ධිමත්ව තේරුම් අරන් මේ දේවල් වලින් ඈත් වෙලා පරිස්සම්ලා හිටන අපිට ඇති. ඒ නිසා කවුරු මොනවා කියලා කමෙන්ට් දැම්මත් අපිට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම ඔය කියන්න ඕනේ අපේ වීඩියෝස් වලට සමහරව බැලලා කුණු හරපෙන් අම්මා මතක් කරලා රෙන්නේ දාන කමෙන්ට්ස් අපි තුට්ටු කොටක් ගණන් ගන්න නැහැ. අපි ඒවට අපිට දුක හිතෙන්නේ නැහැ. අපි ඒව ඇත්තම කියවන්නෙත් නැහැ. හරිද? එකක් කියන්න එපා. මේම කියලා පටන් ගන්නෙ. අපි අදත් පුද්ගලයෝ දෙන්නෙක් ගැන කතා කරනවා. මේ පුද්ගලයෝ දෙන්න ගැන මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒ සමහර වීඩියෝස් වල තමයි සමහරව බැනලා දාලා තිබ්බේ. ඉතින් අපිට යම්කිසි වැරදීමක් වුණා නම් අපි ඒක නිවැරදි කිරීමත් මේකෙදිම කරනවා. හරි? දැන් වැඩි කතා නැතුව වැඩි පටන් ගමු. මුලින්ම කතා මම කාගේවත් නම් කියන්න දෙයක් නැහැ. නම් කිව්වොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මුලින්ම කතා කරන්නේ අපි වීඩියෝස් කීපයක් කතා කරපු අර මේ YouTube මාධ්‍යවේදියා මේ ඔය චරිත අබේ සිංහල එක්කම කතා කරන මේ අර කලින් රැවුල වවන් හිටපු දැන් රැවුල කපලා ඉන්නේ අර මහෞෂධ පඬිවරයා වගේ ලෝකෙට පේන්න මහා දාර්ශනික ටෝක් දෙන. හැබැයි දැන් අර එක තරුණයෙක් දැන් එලි කරලා තියෙනවා. අපි හිතනවා ඒ ඇත්ත වෙන්නද කියලා. ඒ තරුණයා කියනවා මේ මනුස්සයා ලෝකෙට පේන මහා දාර්ශනිකයෙක් මහා උගතෙක් බුද්ධිමතෙක් වගේ පෙන්නුවට තමන්ගේ අම්මයා මල ගෙදරවත් ගියේ නෑ කියලා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මොන හරි ඉන්නේ අපිට වැඩකුත් නෑ. තමන්ගේ අම්මයි මල ගෙදරවත් ගියේ නැති පුද්ගලයෙක් කියලා කියනවා. ඉතින් මේ ඒ තරුණයා මම සුදා ටොක් සුදාගේ channel එකේ තමයි මේ එක දාලා තියෙන වීඩියෝ එක මම පොඩ්ඩේ මම ඒක බැලුවේ හැබැයි එයා ඒ තරුණයා මට එයාගේ නමකට මතක නෑ ප්‍රනාන්දු අකට තියෙන ප්‍රනාන්දු කියලා ෆර්නෑන්ඩෝ කියලා කෑල්ලක්. හරි මේ ඒ ඔය YouTube channel එක කරන ඔය මහලොකු මහෞෂධ පඬිවරු වගේ කතා කරන එක්කෙනත් එක්ක කාලයක් එයාගේ වීඩියෝස් එඩිට් කරපු කෙනා තරුණයෙක්. හරිද? ඒතර ඔහුත් බිස්නස්මන් කෙනෙක් ව්‍යාපාරිකයෙක්. එයාගේ බිස්නස් එකක් කරන ගමන් තමයි උදව්වක් විදිහට විශේෂයෙන්ම දැන් සඳහන් කරන්න ඕනේ මේ ඔය පුද්ගලයා ඔය YouTube channels කීපයක් කරන එක්කෙනා මමත් කාලයක් බැලුවා. මමත් කාලයක් බොහොම ආසයි අය වීඩියෝස් බැලුවා. හරිද? අවංකව කියන්න ඕනේ මම කලිනුත් කියලා තියෙනවා. වීඩියෝස් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් මේ සමාජ දේශපාලනික කාරණා. මොකද එයා හැම වෙලේම යාගේ වීඩියෝස් වල අන්තිමට එයා කිව්වේ මේක හරි විදිහට වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි දැන් නම් ඒක කියන්නේ නැහැ. අපිට ලැජ්ජයි. හරිද? මේක හරි විදිහට වෙනස් කරන්න ඕනේ කියලා ඔය හිටපු රාජපක්ෂලා වික්‍රමසිංහලා අර මේගොල්ලෝ මේ රට අවුරුදු 70ක් තිස්සේ කාපු කට්ටියට ඇත්තටම ඒගොල්ලන්ගේ රෙඩි ගැලෙව්වා. ඒගොල්ලන්ගේ වෙස් මොණු ගලවලා ලෝකෙට පෙන්නුවා මේගොල්ලෝ මෙන්න මෙහෙම කට්ටියක්. මිනිසුන්ගේ ඇස් ඇරියා. හරිද? එතකොට NPP ඒ කාලේ ඡන්දෙට කලින් ඒ කියන්නේ NPP ආණ්ඩුව එන්න කලින් එයා NPP කරන සෑහෙන වැඩ කරා. ජාතික ජන බලවේගයේ සහ අනුකුමාර සනාගේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉන්නන්න කලින් සෑහෙන වැඩ කරා. මාලිමාවට කෝටියක් කියලා ටැග්ලයින් ගැහුවා, ස්ටිකර් ගැහුවා, සෑහෙන වැඩ කොටසක් කරා. ඒක අපි අවංකව කියන්න ඕනේ. ඉතින් ඒ කලින් ඒ විදිහට වැඩ කරා. ඉතින් අපිත් කලින් හිටියේ මොකද පෞගේ අවුරුදු 3-4-5 තිස්සේ මේ පැවතිච්ච දේශපාලන ක්‍රමය ගැන සෑහෙන කලකිරීමෙන් මේ රට අගාධයේ ටිකට යනවා කියලා අපිට පෙවුනා. ඒ හිමින් යම් තිබ්බ ගමන කොරෝනා වසංගතයත් එක්ක වේගවත් වුණා. එහෙම වේගවත් වෙලා තමයි රට අන්තිමට ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් උනේ. ඒක අපි ඉස්කෝලේ යන කාලේ නම් අපිට ටික තේරුණා. උදාහරණයක් විදිහට කියනවා මම ඇත්තටම සතුටු වෙනවා. මම කවදාවත් මහින්ද රාජපක්ෂ ඡන්දයක් දීලා නැහැ. යුද්ධය කරපු එකට මහින්ද රාජපක්ෂව රෙස්පෙක්ට් කරනවා අදට. හැබැයි යාර මම ඡන්දයක් දීලා නැහැ. මොකද මට ඒ සංකීසි පොඩි වයසේ ඉඳන් මට තේරුණා මේ යන්නේ හොඳ පැත්තකට නෙමෙයි. ඒගොල්ලෝ කරපු නාස්තිය මහා වංචා දූෂණ අපි ඒව දැක්ක අපිට දැනුණා. ඒකත් එක්ක අපිට තේරුණා ඒ කාලේ ඒ තරුණ පොඩි වයසට අපිට තේරුණා මේක යන්නේ මෙතනට. ඉතින් ඒකත් එක්ක අපි හිතාගත්තා මේක වෙනස් වෙන්න ඕනේ. අර කියනා වගේ මේක හරි විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා අපි හිතාගත්තා. ඒ නිසා තමයි YouTube channels අපි විවේකයෙන් ඉඳලාට බැලුවේ. ඒවෙන් ගොඩක් දේවල් ගත්තා. ඉතින් ඇත්තටම මේ සමහර වීඩියෝස් වල අපි කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය පිරමීඩ ජාවාර වල විරුද්ධ වීඩියෝ එකක් තියෙනවා ඔහුගේ channel එකේ. දැන් නම් තියෙනවද දන්නෙත් නැහැ. 2021 හෝ 22 කරේ මම මතක නැහැ හරියට. ඒ කතා කරන්නේ මමයි මගේ තව මිත්‍රයෙකුයි හොඳම මිත්‍රයෙකුයි. හරිද? ඒ කියන්නේ අපිට ඕනුනේ මේවෙන් තරුණ තරුණියෝ බේරගන්න. හරි අපිට ඒක ඔක්කොම තියෙනවා. ඉතින් ඒකල් කතා කරලා ඉතින් ඒකත් එක්ක අපි අත්වල බඳන් හිටියා. හරිද? හැබැයි අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණය මහමැතිවරණයෙන් පස්සේ ඔය පුද්ගලයා කෙලින්ම අංශ 180 ගේ උටර්න් එකක් ගහලා අනිත් පැත්තට හැරුණා. අද නාමල් රාජපක්ෂලා ඉන්ටර්විව් කරනවා, ප්‍රේමදාසලා ඉන්ටර්විව් කරනවා. අර මෙයා හරි හිටේරා නිදර 30 කුට්ටිය ආරච්චිවත් ගෙන්නයි. හරි දැන් විජේදාස රාජපක්ෂලා මේ මට කාපු මිනිස්සු. ඒකලා හොඳ පැත්තක් තියෙනව නැත්තේ නෑ. හැබැයි මේ රට විනාශ කරපු මිනිස්සු අද මිනිස්සු දුක් විඳින්නේ මේ ඔය මිනිස්සු කරපු දේ නිසා. හරි. ඉතින් අද ඒ පුත්ලයන්ව සුද්ධ කරනවා. එතකොට ඔය එයාගෙන හෙලිදරව් කරපු තරුණයා ඔය සුදත්ත තිලක්සිරිත් එක්ක ඒ වීඩියෝ එකේ
හෙළිදරව් කරපු තරුණයා එයාගේ වීඩියෝස් ඒ කාලේ ඔය මීට අවුරුදු කිහිපයකට කලින් එඩිට් කරපු එක්කෙනෙක්. එයා සෑහෙන කතාවක් කියනවා. එයාගේ චරිතය හැටි ඔය දළදා වහන්සේලා අපහාස කරලා හිරේ ගියාට පස්සේ ආවට පස්සේ ඇතුළට ගියා ආවට පස්සේ වෙනස් වුණ හැටි අර මේ ගොඩක් දේවල් එයා කියනවා. එතකොට ඒ තරුණයා කියනවා එයා ඇත්තටම එයාට දැන් මම කියන්න ගියේ මොකද්ද මේ ඒ තරුණයාටත් ඇත්තටම අවංක චේතනාවක් තිබිලා තියෙනවා මේ පුද්ගලයාත් එක්ක එකතු වෙලා මේක හරියට වෙනස් කරන්න වැඩ කරන්න ඕන කියලා. ඒ නිසා ඒ තරුණයා කියනවා මේ එයාගේ වියදමින් සමහර තැන් වලට යන්න එයාගේ වාහනේ එයාගේ ඩ්‍රෝන්ස් වලින් එයා වියදම් කරලා ඒ ෂොට්ස් අරන් දීලා කරේ. එයා සල්ලි අරන් නැහැ ඒවට එඩිට් කරලා දීලා ඒ දේවල් කරා කියලා. ඒ මොකද ඒගොල්ලන්ට අවංක චේතනාවක් තිබිලා තියෙනවා මේක හරිය විදිහට වෙනස් කරලා හරි කට්ටියට මේක බාර දෙන්න. එයා කියනවා කොහොම හරි සතුටු වෙනවා අවසානයේදී මේක වෙනසක් වුණා හරි කට්ටිය අතර ගියා කියලා. එහෙමත් එයා කියනවා. ඉතින් මේ ඒ තරුණයා දැන් එයාගෙන කියපු හැම එකක් මම කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එයා කියන්නේ මේ පුද්ගලයා ඇත්තටම මේ පිටතින් පෙන්වන කෙනා නෙමෙයි. පහුගිය කාලේ පුරාවටම මහා ලොකු පඬිවරයෙක් වගේ රට ආදරය කරන පුද්ගලෙක් වගේ පෙන්වුවට පිටතින් පෙන්වන කෙනා නෙමෙයි. එයාට තේරුණා ටික කාලයක් යද්දි මෙයා සම්පූර්ණ වෙනස් කෙනෙක්. මෙයා දැන් අර පැත්තට හැරෙනවා කියන එකට තේරුණා. කොහොම හරි යම් වෙච්ච සිද්ධි කීපයත් එක්ක එයාට කලකිරලා තියෙනවා. එයාට හිතලා තියෙනවා මේ මිනිස්සුන්ට මෙහෙම කරා නම් යකෝ අපිටත් මෙහෙම කරයිනේ කියලා තමයි එයා අයින් වෙලා තියෙන්නේ. right ඔය වගේ සෑහෙන දේවල් ටිකක් එලි කරනවා. අපි හිතනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා. අපි දැන් පොද මිනිස්සුන්ට බොරු කියනවා ප්‍රසිද්ධ කරන්න බෑනේ. දැන් බොරු කියනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් මෙන්න මං එන බොරු කියනවා මට අපහාස කරනවා කියලා අපහාස නඩු දාන්න. මොකද ඒක නොතරින්නේ තරුණයා මෝඩෙක් නෙමෙයිනේ. ඔය වගේ channel එක කතා කරන. ඒ නිසා අපි හිතනවා ඒ කියපු දේවල් ගොඩක් දුරට ඇත්ත ඇති කියලා. ඒක අපිත් අපේ ඉතිහාසයත් තරම් අපි කිව්වේ. ඉතින් අපිත් ඔය පුද්ගලයා වීඩියෝස් බැලුවා. යම්කිසියක් ඉගෙන ගත්තා. හැබැයි දැන් ඔය මැතිවරණයෙන් පස්සේ අද වෙනකොට ඉතාමත්ම කැත විදියට මේ රජයට ගහනවා. ඒ වගේ මේ හරහා මේ රට වටන්න හදනවා. එයා බොහොම වැදගත් කාරණාවක් මට අමතක වුණා. වැදගත් කාරණාවක් කියනවා. එයාට ඔය පුද්ගලයාට YouTube channels කරන එක්කෙනාට ඔය ස්ටුඩියෝස් කරන එක්කෙනාට එයාගේ වීඩියෝස් බලලා විදේශ රටවල් වලින් ලාංකික කොට දෙනෙක් කතා කරා. අදටත් කතා කරනවා ඇති. ඒ කතා කරද්දී එයා සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. අපිට මෙච්චරක් එවන්න අපි ස්ටුඩියෝ එකක් හදන්න ඕනේ. මේක වෙනස් කරන්න ඕනේ. මේ ජනතාවට කතා කරන්න අවකාශයක් හදන්න ඕනේ. එහෙමනේ කිව්වේ. එහෙම කිව්වා මිනිස්සු සල්ලි එව්වා කියනවා. උදාහරණයකට එයා කියනවා ස්විට්සර්ලන්ඩ් වල ඉන්න මිනිස්සෙක් ලංකාවේ ඔය NPP එකට වැඩ කරන එක්කෙනෙක් ක්‍රියාකාරකෙක් මම හිතා ලක්ෂ 80ක් දුන්නා. මේව තව කට්ටිය ලක්ෂ 70 40 50 පොඩි මුදල් පවා එව්වා කියලා කියන. එහෙම ඒ කියන්නේ එයා කියනවා මේ මිනිස්සු සල්ලි එව්වේ ඒ ඔය පුද්ගලයාට නෙමෙයි NPP එකට මාලිමාව හදලා ඒගොල්ලන්ව ෆෝම් කරලා අරගෙන ඒගොල්ලන්ට බලය අරන් දෙන්න මාලිමාවට තමයි සල්ලි එව්වේ. මාස දෙකෙන් තුනෙන් ස්පෝකන් ඉංග්‍රීසි කොට දා ගන්නවා කියලා එක බොරුකාරයෝ ගාවට කියලා යනගත්තද? හොඳට මතක තියාගන්න. හරියට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් අවුරුද්දක්වත් එක දිගට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒකට ගැලපෙන ලංකාවේ හොඳම තැන තමයි Wow English Academy කියලා කියන්නේ. Wow English Academy. හඩවත ගම්පහ කිරිබත්ගොඩ. Wow English Academy කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ සහභාගී වෙන අන්තිම ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක. ඒ කියන්නේ එතනින් එහාට ඔයාලට ජීවිතේටයි ක්ලාස් යන්න ඕන වෙන්නේ නැහැ. Wow English Academy එක ගැන සම්පූර්ණ විස්තර ඔයාලට ගෙන්න ගන්න ඕන නම් 077යි 858යි 926 නම්බරයකට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න. Wow English Academy ගම්පහ කඩවත කිරිබත්ගොඩ. නැතු එයාගේ නමට යොපුවා නෙමෙයි. හැබැයි එයා කරේ මොකද්ද? එහෙම මාලිමාව පිටින් මාලිමාවට කියලා මාලිමාවට වැඩ කරනවා කියලා මිනිස්සු අන්දලා විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලංකාවෙන් ගොඩාට අන්දලා සල්ලි ගෙන්නගෙන ස්ටුඩියෝස් හැදුවා. අද ඒ ස්ටුඩියෝස් හදලා ඒ කියන්නේ මාලිමාවෙන් ගොඩ ගියා. මාලිමාවේ සල්ලි වලින් ගොඩ ගිහිල්ලා අද ඒ ස්ටුඩියෝස් ඇතුළට ගෙන්නන්නේ කවද? නාමල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, හරි චරිත අබේසිංහල දාගෙන මොනවද ඒ කරන්නේ? සමහර මාධ්‍යවේදී කියලා කියා ගන්න කට්ටියක් දාගෙන අපි දන්නේත් නැහැ. මොනවද ඒ කරන්නේ? අද දැන් ඒ අනිත් එක යා කරන වීඩියෝස් වල ඒ කාලේ මීට අවුරුදු කීපයකට කලින් කරපු අද කරනවා මොනවද තනිකර තියෙන්නේ? ඒ කාලේ යම්කිසි වැදගත් දෙයක් තිබ්බ ලෝක දේශපාලනය, රටේ දේශපාලනය, සංස්කෘතිය, කලාව ආරම්භය සම්බන්ධ වැදගත් දේවල් උදාහරණවල ලස්සන කතා කරා. ඒ නිසා අපිව ආසයෙන් බැලුවා. අපිත් දෙයක් ඉගෙන ගත්තා. වචනයක් ඉගෙන ගත්තා අලුතෙන්. හැබැයි අද මොනවද කරන්නේ? මේක එක හාල්පවරු ගෙනලා නැත්තම් මිනිස්සුන්ගේ ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලුවෝ ගෙනලා ඉන්ටර්විව් කර මඩ ගහනවා. තනිකර වෛරය පතුරවනවා. ඉතින් ඒකට කලකිරීමෙන් තමයි තරුණයෝ ඇවිල්ලා කතා කරන්නේ. ඒකම තමයි අපිටත් තියෙන්නේ. ඉතින් එයා එලි කරනවා. ඉතින් අපි තමයි ඇත්ත වෙන්න ඇති කියලා. ඉතින් මිනිස්සු මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මිනිස්සු මේ ඇත්තටම මෙහෙම හරි කමන්නේ මේ වගේ මේ ජඩ නරින්ගේ කපටි නරින්ගේ ඇත්ත මූණු වෙස් මූණු ගැලවිලා ඇත්ත මූණු එළිදරව් වෙච්ච එක ලොකු දෙයක් මෙහෙම හරි. දැන් මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. හරි ගොඩ දෙනෙක් අද තේරුම් අරන් හරි දේ තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා ඔය පුද්ගලයෝ ඔය එක්කෙනා ගෙන්නලා ආණ්ඩුව වලට මඩ ගහලා රට වට්ටන්න හැදුවට නාමල් රාජපක්ෂලාව නාවල හොදලා අරන් අපෝ ගේන්න හැදුවට ඒ උත්සාහය හරියන්නේ නැහැ. මේ රටේ මිනිස්සු බත් කන හරක් නෙමෙයි මිනිසුන්ට මොලේ පෑදිලා තියෙනවා මේ වෙච්ච දේවලුත් එක්ක මිනිස්සු බොහොම බුද්ධිමත්. ඒ නිසා මේ වීඩියෝ කරන්නේ ඒකයි කවුරු හරි තවදුරටත් කවුරු ඉන්නවනම් ඔය රැවටිච්ච කෙනෙක්
බ්‍රේන් වොෂ් වෙන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මිනිස්සු දැනගන්න ඕනේ මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය. මිනිස්සු ඩොලර් වලට හරි YouTube එකේ subscribers වැඩි කරගෙන views වැඩි කරගෙන ඩොලර් හම්බ කරගෙන තමන්ගේ වැඩි කරගන්න හදන්නේ. අර ඒ කාලේ කිව්වා වගේ මේක හරි විදිහට වෙනස් කරන්න ඕන කියලා අර genuine intention එක අවංක චේතනාවක් එහෙම නැහැ. හැම කෙනාගේම තියෙන ආත්මාර්ථකාමී අරමුණු. ඉතින් ඒවා පරාජය කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔය පුද්ගලයා මේ දවස්වල කරන් යන මේ රාජපක්ෂලා බලයට ගේන්න නැත්නම් සජිත් ප්‍රේමදාසලා බලයට ගේන්න කරන උත්සාහය පරාජය කරන්න ඕනේ. තව දෙයක් ඒ තරුණයා කියනවා එයාට දැනලා තියෙනවා එයා සහ එයා බොහොම විශ්වාසයෙන් කියනවා දැන් මේ වෙනකොට සජබෙන් සමජන බලවේගයෙන් එයාට ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. එයා කලින් කිව්වනේ එයා කලින් වීඩියෝස් වල කියනවනේ අපි කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ කිසිම කෙනෙකුගේ මුදල් වලට යට වෙන්නේ නැහැ කියලා කියනවනේ. එක තැනක් කියනවා දිලිජ්ජය විරේක ඩීල් එකක් තියෙනවා කියලා කියනවා. දැන් සජබෙන් එයාට ඔෆර් එකක් ඇවිත් තියෙනවා කියලා කියලා කියනවා. ඉතින් අපි දන්නේ ඇත්ත වෙන්න ඇති. ඒ සල්ලි අරන් ඒ කෝටි ගණන් සල්ලි අරන් ඕවත් එක තමයි අර මාලිමාවේ සල්ලි වලින් හදපු ස්ටුඩියෝ පාවිච්චි කරලා අද මෙයා පෙරලන්න හදන්නේ. හරි ඒව එහෙම කරන්න දෙයක්. මොකද කොහොමාර මේ ආණ්ඩුව මේලා ආණ්ඩුවක් පෙරලනවා කියන්නේ ආපස්සට අදිනවා කියන්නේ රට වැටෙනවා කියන එක. ඒකම කිසිසේත්ම කරන්න දෙන්න බෑ. හැමෝටම අපිට අපේ දරුවන්ට මතු උපදින්න ඉන්න දරුවන්ට හැම කෙනාටම නිදහසේ ඔළුව කෙලින් තියාගෙන විශේෂයෙන් දැන් රට ගොඩක් විනාශ වෙලා තියෙන්නේ මේ වෙච්ච අවදාවත් එක්ක මේ කොහොමාර නැගිටවන්න ඕනේ මේ ගොඩ ගන්න ඕනේ. ඒ නිසා ඒව වටන්න දෙන්න බෑ. හැමෝටම නිදහසේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක තමයි හැමෝගේම යුතුයකම. ඒ වෙනුවෙන් මේ උත්සාහයන් මේ නරින්ව පරාජය කරලා මේ උත්සාහයන් පරාජය කරලා එලවල දාන්න ඕනේ. ඒ දැනුවත් වීම කිරීම තමයි අද මුලින්ම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ. රයිට් ඊළඟට කාරණාව තමයි මම මීට දින කීපයකට කලින් වීඩියෝ එකක් කරා අර මොකද උඩින් ගිහින් දුක මාකට් කරන සර් කියලා අර එක්තරා ගුරුවරයෙක් එක්තරා ලංකාවේ ජනප්‍රියම ජීව විද්‍යා බයොලොජි ගන්න ගුරුවරයෙක් අර පහුගිය දවස්වල හෙලිකොප්ටරෙන් ගිහිල්ලා කරපු දර්ශනය ගැන අපි කතා කරා. මට කලින් ඒක කතා කරලා තිබ්බා ගුණේ අයියා කාමරේ. අපි කවුරුත් ආදරෙන් බලන ආදරය ගැන ගුණේ අයියා කාමරේ channel එකේ මම පස්සේ බැලුවේ ඒක මේ අපිට කලින් ඒක දාලා තිබ්බා. ඒකේ හොඳ එක්ස්ප්ලනේෂන් එක හොඳ විස්තරයක් කරනවා. ඉතින් මමත් ඒ වෙලාවේ දැකපු දේ අනුව මගේ අදහස මම කිව්වා. මොකද අපි මේවා හදාගෙන තියෙන අපේ නිදහස් මතය මේ අවකාශයේ කතා කරන්න. සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා තියෙන අපේ නිදහසේ හරි දේ කතා කරලා අපිට දැනෙන දේ කතා කරන්න. හරි. එතකොට එතනදී මම ඒ වටයක් කිව්වා. මේ වීඩියෝ ඔයගොල්ලෝ බලන්න. ඒවල දැනෙච්ච දේ මම කතා කරා. ඉතින් මේ ඉතින් ඕකට ඉතින් පස්සේ මම හිතන්නේ දැන් දවස් දෙකක තුනකට කලින් ඒ ගුරුවරයා එයා දාලා ගුරුවරයා යාගේ පන්තියේදී යා එක්ස්ප්ලেইন කරනවා සම්පූර්ණ විස්තරයක් කරනවා එදා වෙච්ච සිද්ධිය හෙලිකොප්ටරේදී සිද්ධිය යා කියනවා මේ වෙද්දී ඒ දවස්වල මිලියන 4ක් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක බඩුවක් බෙදුවා. ඒ අතරේ තමයි හෙලිකොප්ටරෙන් ඔය ඖෂධ වගේක් අරගෙන කොත්මලයට ගියේ. ඒක කොටසක් විතරයි. හරි අපි දන්නේ නැහැ ඒක ඇත්තද බොරුද කියලා එයා එහෙම කියනවා. හරි දැන් ඒකත් වෛරල් වෙනවා. මිනිස්සු දැන් ආපහු යාට වඳිනවා හුරේ දාන්න පටන් ගන්න තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දකින අපිට දැනෙන වැරදි දෙයට වැරදි කියලා කියනවත් හොඳ දෙයට ඉතා හොඳයි කියලා සැලියුට් කරනවත් අපි දෙකට නැමින්නේ අපි අඳුරෙන්නේ. ඒ ගුරුවරයා ඒ වීඩියෝ එකේ කියන්නේ එයා ලක්ෂ 40ක් විතර බඩු බෙදුවා. ඒ අතරේ කරපු දෙයක් තමයි හෙලිකොප්ටරෙන් ගිය දේ කියලා කියන එක සම්පූර්ණ ඇත්ත නම් ඒ කියන්නේ ඔහු අවංකව මේ වෙලාවේ සෑහෙන දෙයක් කරලා තියෙනවා සහ සෑහෙන විශාල වටින සේවයක් කරමින් ඇති. ඒකට ඩබල් සැලියුට්. ඒකට අපි ඉසනම ආචාර කරනවා. It must be appreciated. ඒක අනිවාර්යයෙන්ම අගය කර යුතුයි. It must be appreciated unconditionally. ඒක කොන්දේසි රහිතව අපි අගය කරනවා. අපි ඒකට ඇඹරෙන්නේ නැහැ. හරි හැබැයි දැන් ඔය මම ඒ කරපු වීඩියෝ එකේදී ගුරුවරයා ගැන මම මගේ අදහස් දැක්වුවාම ඕකට දැන් ඒකට පක්ෂෝ විපක්ෂෝ කමෙන්ට්ස් වැටලා තියෙනවා. දැන් මේ පහුගිය දවස් දෙකේ තුනේ කුණු හරපෙන් අපිට බැලලා අපි අම්මා මතක් කරලා බැලලා කමෙන්ට්ස් දානවා. කිසි ප්‍රශ්නයක් නැහැ අපි ගණන් ගන්නෑ අපි තුට්ටු කොටක් ගණන් ගන්නෑ. එහෙම කියන්න හේතුව මොකද්ද? ඔය දැන් පහුගිය දවස් කීපෙ මම දැක්කා. දැන් එයාට විරුද්ධව එයාගේ හොඳ කියලා ඒ ගුරුවරයා හොඳ කියලා අගය කරන පෝස්ට් වීඩියෝස් හරි මේ සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. එයාව විවේචනය කළා. එයා කරන්න රඟපෑමක් එයා මේ දේශපාලනයට එන්න හදන්නේ හරි කියලා එහෙම එයාව නෙගටිව් විදියට කතා කරලා වීඩියෝස් එයා ගැන කතා කරලා වීඩියෝස් පෝස්ට් ෂෙයා වෙනවා. හරි එතකොට විශේෂයෙන් මම දැක්කා එයාව විවේචනය කරලා එයාට විරුද්ධව පෝස්ට් Facebook එකේ විශේෂයෙන් Facebook එකේ පෝස්ට් ෂෙයා කරන page adminලා එහෙම සමහර වීඩියෝස් දාලා තිබ්බා. ඒ අයට ඔය ගුරුවරයාගේ යටතේ වැඩ කරන page adminලා එයාගේ වෙනම unit එක වෙනම set එකක් ඉන්නවා. වැඩ කරන කට්ටියක් pages එහෙම කරන කට්ටියක් තර්ජනය කරනවා, කෝල් කරලා තර්ජනය කරනවා, කමෙන්ට්ස් වලින් තර්ජනය කරනවා, උඹලා pages අපි අයින් කරලා දානවා, report ගන්න කියලා තර්ජනය කරනවා. හරි ඒ වගේ දේවල් කරලා තිබ්බා. අපිටත් ඒ වගේ කමෙන්ට්ස් වැටලා තිබ්බා පැනලා. ඉතින් අපි හිතනවා මේ කමෙන්ට්ස් ගොඩක් වෙලාට දාන්නේ ඔය ඒගොල්ලන්ගේ වටේ ඉන්න ඔය මොකද ඉන්නවනේ අමුතු දායක සභාව, ගොබ්බ දායක සභාව. එහෙම කට්ටියත් වෙන්න ඇති කියලා අපි හිතනවා. හරිද? ඉතින් ඒවට කියන්නත් තියෙන්නේ දැන් අර හොඳ දේ අගය කරා. අපි හොඳ දේට හොඳයි කියලා කියනවා. ඒක අගය කරනවා වගේම කියන්න තියෙන්නේ ඒ වගේ මේ pages කරන එයාගේ වටේ ඉන්න මිනිස්සුන්ව තර්ජනය කරන අපි කියන්නේ චන්ඩි ඒ වගේ Facebook චන්ඩි සෝෂල් මීඩියා චන්ඩි එහෙම ඉන්නවනම් උන්ටත් කියන්න තියෙන්නේ වැඩක් වෙන්නේ නැහැ පුතා. සත පහට අපි ගණන් ගන්න නැහැ. මොකද ඒ පුද්ගලයා ඒ ගුරුවරයා
දැන් සමාජයට පෙන්වන ඉතාම හොඳ යහපත් ධාර්මික හොඳ ගුරුවරයෙක් හොඳ පුද්ගලයෙක් විදියට. එයා ඇත්තටම හොඳ පුද්ගලයෙක් නම් එයාට එල්ල වෙන හොඳ දේවල් වගේම විවේචන පවා එයාට දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එයා ඇත්තටම ශක්තිමත් හොඳ අවංක මිනිහෙක් නම් එයාට ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සෝෂල් මීඩියා කියන්නේ ඒක තමයි. මිනිස්සුන් නිදහස් වෙනවා. මිනිස්සු හොඳ කියන්න පුළුවන් නරක කියන්න පුළුවන්. හොඳ කියන කෙනාට thank you කියලා කියනවා වගේම නරක කියන කෙනාට තර්ජනය කරන්න බලාගමු. ඔගේ අම්මා මතක් කරලා කමෙන්ට්ස් දාන්න නැත්නම් රිපෝට් ගහනවා කියන්නේ අර මේ ඒවා කරන්න එපා කියලා තාජන ගන්න එහෙම අයිතියක් නැහැ. මේක නිදහස් අවකාශය. ඒකම අර මුලින්ම කිව්වේ. හරි. එහෙම කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒකට ඒ ගුරුවරයා යම් කිසි ආකාරයකින් එහෙම මිනිස්සු ධම්මලා ඒ වගේ අයට එයාට විරුද්ධව කතා කරන අයට එහෙම කරනවා නම් තර්ජනය කරනවා නම් අරයි කමෙන්ට්ස් ධම්මනවා නම් ඉතින් ඒකටත් ගහන්න අපි ඇඹරෙන්නේ නැහැ. ඒකට කියන තේ වැඩක් වෙන්නේ නැහැ. ඒක පරාජය කරන්න පුළුවන්. මොකද එයා හරියම හොඳ අවංක රට ආදරය කරන හරියම මිනිස්සෙක් නම් එහෙම දේවල් කරන්නේ නැහැ. හරි එයා ඒව දරාගෙන එයා ගමන යයි ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එහෙම කරනවා නම් එතනින් පෙන්නන්නේ එයා ශක්තිමත් පුද්ගලයෙක් නෙමෙයි. එතන මොකක් හරි අවුලක් තියෙනවා. ඇතුලේ හැංගිච්ච මොකක් හරි අවුලක් තියෙනවා. ඉතින් අර ගුණයය කාමරේ වීඩියෝ එකේ ඇත්තටම ගුණයය තමයි නියමට ලංකාවේ මම හිතන හොඳට මේක එක්ස්ප්ලেইন කරලා තිබ්බේ අනාගතය ගැන පූර්ව කතනයක් පවා කරලා තිබ්බා. ඒක කරලා තිබ්බ ගුණයය විතරයි. ඒකට අපි ගරු කරන්න ඕනේ. හොඳයි කියලා කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අපිට මූද හත් ගව්වක් තියලා අමුඩ ගහන්න බෑ. අපිට මේ මිනිස්සු ගැන එහෙම 100%ක් අපිට ප්‍රෙඩික්ෂන්ස් අනාවැකියෙන් පළ කරන්නත් බෑ. ඒ නිසා මම හිතනවා මොකද ගුණයය කාමරේ ගුණයය සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. අනාගතය ගැන වැරදි පුරවකතන කරන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් ඊටාම හොඳ බුද්ධිවත් උගත් බුද්ධිවත් මිනිස්සෙක්. එයා අතීතයේ කියපු දේවල් ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ ඒ ගුරුවරයා සම්බන්ධයෙන් කරපු පුරවකතනය කොහොම වෙයිද කියන්නේ. ඒ නිසා අපි බලමු. අපි ඉවසීමෙන් බලන්ගෙමු. 2027 2029 වෙද්දි මොනවා වෙයිද? හරි ඒ කියපු දේවල් ඇත්ත වෙයිද කියලා අපි ඉවසීමෙන් බලන් ඉමු. ඒ කරපු දේවල් අපි කියපු දේවල් බොරුයි නම් ඒ කාලෙදී අපි මේ වගේම කතා කරලා අපි කියපු දේවල් වැරදි සෝරි සමාව වෙන්න කියලා සමාව ගන්නවා. ඒ වගේ මේවා ඇත්ත වුණොත් ඒ සම්බන්ධව අපි ඉදිරියටත් කතා කරනවා කියන එකත් කියන්න ඕනේ. ඒ කිසිම දෙයකට අපි අඹරෙන්නේ නැහැ, බය වෙන්නෙත් නැහැ. රයිට් බොඩි කියන තමයි කතා කරන්න ඕනේ. ඒ නිසා අපිත් ඒ දිගටම එකතුලා ඉන්න හැමදාමත් වගේම කියන්නේ මේ ටිකේ විශේෂයෙන් මේ කාලේ හොඳට පරිස්සම් වෙන්න, තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න කියන පණිවිඩය දෙන ගමන් එහෙනම් ගිහින් එන්න සුබ දවසක්. ජය වේවා.